ඇයට ගොඩක් විනෝද වෙන්න පුළුවන් වේවි. ඇය මගේ සාදයට ආවොත් ඇයට ගොඩක් විනෝද වෙන්න පුළුවන් වේවි. අත උස්සන්න බලන්න. ගෙදරින් අය ටයිප් කරලා දාන්න බලන්න. if එකෙන් පටන් අරගෙන if ඇය ආවොත් කියලා දාන්න ඕනේ. if she අද මේ අපේ අර power line එකේ main grid එකත් එක්ක තියෙන connection එක විතරයි දැන් තියෙන්නේ. solar panels වල තියෙන direct සම්බන්ධය නැති වුණා. පොඩි බැටරි එක ප්‍රශ්නයක් වෙලා අතර තියෙන ඒ බැටරි මිල පොඩ්ඩක් වැඩි. ඉතින් ඒක මාරු කරගන්න මට වෙලාවක් හම්බුනෙත් නැහැ සහ මිල වැඩි නිසා මේ වෙලාවේ කරගත්තෙත් නැහැ. හදිස්සියේ power cut එකක් වුණොත් මේ ඔක්කොම වෙනද වගේ ඉතුරු වෙන්නේ නැහැ ඕෆ් වෙනවා. ඒතර ඔන්ලයින් අය කලබල වෙන්නත් එපා. ඕගොල්ලෝ කොහොමත් කලබල වෙන්න එපා. කෑ ගහන්න හූ කියන්න යන්න එපා. මේ මොකද මේ ස්මාර්ට් බෝඩ් එකේ ඉඳන් ඕෆ් වෙනවා. මොකද එයාත් එක්ක සම්බන්ධයක් නැහැ අපි දැන්. මේන් ග්‍රිඩ් එකේ තමයි තියෙන්නේ. බෑකප් එකට ලයිට් එක විතරක් දාගන්න පොඩි මේ පවර් එකක් තියෙනවා. ඒ අරින්න මෙයාව දුවන්න කොහොමත් බෑ. හොඳේ. හරිනේ. ඒ නිසා කලබල වෙන්න එපා. ඒක මම කියලා තියන්න ඕනේ මේ බැටරි මාරු කරනකම්. If Sumana studies well, she will pass the exam වගේ. ඇය මගේ සාදයට ආවොත් ඇය ගොඩක් විනෝද වෙයි. කොහොමද දෙන්න ඕනේ? If she comesද? ඇයි ඇය ඒක වචන නිසා. If she comes to my party තිතක්ද තියන්නේ? නෑ. කමා ඇයට ගොඩක් විනෝද දෙන්න පුළුවන් වේවි. එතකොට එක්කෝ she can enjoy එහෙම නැත්නම් she will enjoy නැත්නම් she can enjoy very much. She can enjoy very much. හරිද? ඔන්න ආයෙ පාරක් කියනවා. if clause එකේ types ඔක්කොම හතරයි. 0 1 2 3 කියලා. නමුත් අපි කතා කරන්නේ type 1 එකේ ඉඳන් විතරයි. type 1 එක කියන්නේ if දාලා present tense එක ලියනවා. අපේ sentence එක present එකෙන් තියලා ඒකට පුතේ ප්‍රතිඵලය එන එක අපි future එකෙන් හෝ එහෙම නැත්නම් will එකෙන් හෝ can එකෙන් ලියනවා. උදාහරණ ඔබ ලංකාවට ආවොත් ඔබට ලස්සන තැන් බලන්න පුළුවන් baby. If you come to Sri Lanka, you will see many places. එහෙම නැත්නම් you can see many places. දෙක if Sumana studies well, she will pass the exam. නැත්නම් she can pass the exam. If she comes to my party, she can enjoy very much. හරි? හරි. දාගන්න මටක් ගන්න. ලියගන්න. Recording in progress.
right type 1 එක පැහැදිලි නේද if එකත් එක්ක present tense වෙනකොට එයාගේ ප්‍රතිඵලය විදිහට ලියන එක will එකෙන් හෝ can එකෙන් ලියනවා මාර ලේසි අපි දැන් මේකෙන් පස්සේ අරගෙන බලමු O level paper එකට ආපු ප්‍රශ්නේ ඔයාලට කරන්න පුළුවන් වේද කියලා දැන් මේක විභාගයට එන විදිහත් මම කියන්නම් නියම වැඩේ කියන්නේ පුතේ මේ තනිකර කෙලින්ම ග්‍රැමර් එකකින් තමයි ප්‍රශ්නේ ඇවිල්ලා තිබ්බේ. සාමාන්‍යයෙන් වෙන්දට එනවා නම් හිස්තම් පුරවන්න වගේ නිකන් කවලමේ නෙන්නේ. මේක කෙලින්ම ලෙසන් එකෙන්ම ඇවිල්ලා තිබ්බේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ওই වාර විභාග වලට දැන් මේක එන්න පුළුවන්. ඒ කියන්නේ ඕල වලට ආපු නිසා. මේක එන්නේ පුතේ මෙන්න මෙහෙමයි. ඔන්න ඔහම වරහන් ඇතුලේ C කියලා දීලා උත්තරේ ලියන්න කියලා කියනවා. If you come to Sri Lanka, you see කියන්න බෑනේ. අපි දැන් type 1 දන්නවා නම් මේක present එද්දී අර අනිවාර්යෙන්ම එක්ක will එකෙන් එක්ක can එකෙන් තියෙනවා. මොකක්ද උත්තරේ? will see එහෙම නැත්නම් can see. ඊට පස්සේ මේකත් එහෙමයි. වරහන ඇතුලේ study කියලා විතරයි තියෙන්නේ. එතකොට අපි දන්නවා if එකත් එක්ක එක present tense නිසා තමයි මෙතන මොකක්ද තියෙන්නේද? will තියෙන්නේ. එහෙනම් මේගොල්ලෝ මේ කතා කරන්නේ type 1 එක කියලා දැනගෙන අපි කරන්න ඕනේ මෙයාව present එකෙන් ලියනවා. present එකේ තියෙන නීතිය තමයි ක්‍රියාව කරන්න ඒක වචන නම් ක්‍රියාපදයකට s යොදනවා. s නෙමෙයි නම් කියන්නේ y තිබ්බොත් y කපලා ies යොදනවා. ඒතර උත්තරේ මොකද්ද? studies කියලා. හරි? මේක වගේ ආවා. මොකද? comes කියලා එනවා. හේතුව ඇයි අපි comes කියලා දන්නේ ඇයි? දැන් මේක කලින් තිබ්බ නිසාද? නෑ. එයාගේ ප්‍රතිඵලයට can එකෙන් ලියවිලා තියෙන නිසා අපි දන්නවා මේ මොන type එක කියලාද? type 1 කියලා. ඒ නිසා පළවෙනි වාක්‍යය if එකත් එක්ක එක present එකෙන් ලියවෙන්න ඕනේ. එතනදී ක්‍රියාව කරන්න එක්කෙනෙක් නිසා come එක මොකක් වෙනවද? comes වෙනවා. හිතන්නකෝ මෙතන children වගේ තිබ්බ කියලා. එහෙනම් මොකද වෙන්නේ? come එක comeයි. s එක දාන්නේ නැහැ. S එක දාන්නේ present tense එකේ එක්කෙනෙක් නම්. එක්කෙනෙක් වුණොත් විතර S එක දාන්නේ. ඒක මතකයිනේ? දන්නවද? ඔයාලා නැහැ නේ එහෙනම් type 1 එක. ගෙදරින් ආයෙ ප්‍රශ්නයක් තියෙනවද ඒකේ? ඔක් කරේ අවුච්චරදි කොටසක් Tamanට තේරුන්නේ නැති. ඔයාලා ගන්න ආයෙ පාරක් කියලා දෙනවා හොඳ. අපි යමු type 2 එකට එනවා. ලියන්න එපා. type 2 වෙද්දී මාරලේසි. ඒකෙ වෙන්නේ පුතේ if එකත් එක්ක අපි ලියනවා past tense එකට. මම ඔක්කොම පැහැදිලි කරනවා පොඩ්ඩක් ඉන්න. ඊට පස්සේ යාගේ ප්‍රතිඵලයක ලියනවා එක්ක would දාලා එක්ක could දාලා. ඒ කියන්නේ මෙන්න මෙහෙම. ඔයා මගේ පාටියට ආවනම් ඔයාට විනෝද වෙන්න තිබ්බනේ. අතීත කාලේ නේද? ඒතර ඒක ලියන්නේ මොකෙද්ද? type 2 එකේ. ඔයා මගේ පාටියට ආවනම් ඔයාට විනෝද වෙන්න තිබ්බා. ඒ කියන්නේ ආපු නැති නිසා විනෝද වෙන්නත් බැරි වුණා කියන අදහස එතන තියෙනවා. අපි හදමු ඔබ ආවා නම් මගේ සාදයට. If you come the came. ඇයි ඒ came වෙන්නේ? ඇයි මේ past tense නේ දෙවෙනි එකේදී ගන්නෙ? අතීත කාලේනේ මේ if එකත් එක්ක past tense. if එකත් එක්ක past tense මේ. If you came to my party ඔබ මගේ සාදයට ආවා නම් හිතමයි තියන්නේ අමතක වෙලා. කමාව දාලා ඔබට විනෝද වෙන්න තිබ්බා. You අපි could දාගෙන යම්. දැන් would දාගෙන යම්. would දැම්මත් එකයි could දැම්මත් එකයි. You would enjoy එක enjoy මයි පුතේ. මෙයා විතරයි මාරු වෙන්නේ. මෙයා විතරයි. මෙයාගෙන් පස්සේ මුකුත් මාරු කරන්න යන්න එපා. ඒ report එකට වලදී නේ ලොකු දෙයක් උනේ. මේකේ නිකම්ම would හරි could හරි දැම්මා ක්‍රියාපදේ දැම්මා. Enjoy. මේකද සුමනා පාඩම් කළා නම් හොඳින් ඇයට විභාගයේ සමත් වෙන්නට තිබ්බා. කොහොමද හදන්නේ? අත උස්සන්න බා. සුමනා හොඳින් පාඩම් කළා නම් ඇයට විභාගයේ සමත් වෙන්න තිබ්බා. සුමනා හොඳින් පාඩම් කරා නම් ඇයට විභාගයේ සමත් වෙන්න තිබ්බා. කොහොමද ගන්නේ? if සුමනා දැන් ඔහොමනේ තියෙන්නේ. ඕක වෙනස් වෙන්න ඕන කොහොමද? past tense එකට හැදෙන්න එපා. ඒකනේ දැන් මෙච්චරලා කිව්වේ.
studied. If Sumana studied well, okay? අවුලක් නැහැ නේ past tense නේ පුතේ මේ මේකට අනුව මේ past tense. If Sumana studied well, ඇයට ගන්න මේකෙන්. කැමතියක් ගන්න. මේ පාර ගමු අපි could එක. She could මොකද? Pass the exam. Right? Right? තව එකක් අන්තිම එක. දැන් ට්‍රිප් එක ගියපු නැති ළමෙක් මෙතන ඉන්නවා කියන්නකෝ. එහෙම නැහැ මම ඔක්කොම ගිහිල්ලා. අපි කියනවා ඔයා ට්‍රිප් එක ගියා නම් ඔයාට කොහෙද පුතේ ඒගොල්ලෝ ගියා කිව්වේ? අනුරාධපුරේ. දඹදෙණිය. දඹුල්ලේ. දඹුල්ලේ මොනවද නේ තියෙන්නේ? සීගිරිය තියෙනවානේ. ඔයාට සීගිරිය දකින්න තිබ්බා. කොහොමද කියන්නේ? ඔයා ට්‍රිප් එක ගියා නම් ඔයාට සීගිරිය බලන්න යන්න තිබ්බනේ. ඈ? ඔයා ට්‍රිප් එක ගියා නම් ඔයාට සීගිරිය බලන්න යන්න තිබ්බනේ. කොහොමද කියන්නේ? අදම ඉතින් if you go නෙමෙයිනේ. when trip එකක් කියද්දී අනිවාර්යයෙන්ම on දානවා. if you went on the trip ඔබට බලන්න දකින්න තිබ්බා සීගිරිය. you would නැත්නම් could අපි මේ බලන්න යන්න තිබ්බ කියලා දාමු. බලන්න යනකොට v අකුරෙන් පටන් ගන්න වචනයක් ඕගොල්ලෝ දන්නවා. visit. You would visit Sigiriya. Sigiriya. If you went on the trip, you would visit Sigiriya. තේරුණාද වැඩි? මොකද්ද type 2 එකෙන් උනේ? if එකත් එක්ක past tense ආවා. දෙවෙනි වාක්‍යෙ would හරි could හරි දාලා ලිව්වා. පැහැදිලි? මේක විභාගයට ආවේ කොහමද? විභාගයට ආවේ මේන්න මේක නැතුව මේම නිකන් පාස්. මොකද්ද උත්තරේ? මොකද්ද උත්තරේ? දැන් මේක past tense තිබ්බ ගමන් අපි දන්නවා මේගොල්ලෝ මේ කතා කරන්නේ type 2 එක කියලා. මේ past tense නේ. එහෙනම් ඒකේ දෙවෙනි කොටස දෙද්දී මේ දෙක එකක් ගන්න ඕනේ මුලින්ම කියලා මතක් වෙන්න ඕනේ. she would pass the exam නැත්නම් she could pass the exam කියලා මතක් වෙන්න ඕනේ. ඒ වගේම අනිත් පැත්තට මේ පැත්තේ would visit කියලා would එක දැක්ක ගමන් ඔයා දන්නවා මේකේ go තිබ්බට ඔයා go ලියන්නේ නැහැ, goes ලියන්නෙත් නැහැ. මෙයා අනිවාර්යයෙන්ම would තියනවා කියන්නේ පුතේ ප්‍රධාන වාක්‍ය past වෙන්න ඕනේ කියලා. එහෙනම් ටක් ගාලා මෙතෙන්ට දානවා මොකද්ද? went එක. පැහැදිලිද නැද්ද වැඩි? හරි. ඕක මාර ලේසියනේ. ඔය පොඩ්ඩ තේරුම් ගත්තා නම් අරකින් පහෙන් පහ ගන්න තිබ්බා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අලුතෙන් ආපු ළමයින්ට ඒක කරගන්න බැරි වෙන්නේ නැති. මොකද මේක සංකීර්ණ නෑ. මේක ඒගොල්ලෝ 9 වසරේදී කරද්දී අහන් හිටියේ නෑ. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. කවන්නේ. දැන් ඕගොල්ලෝ දන්නවනේ හදිස්සියට ටර්ම් ටෙස්ට් එකකට දැන් ඕගොල්ලෝ දන්නවනේ හදිස්සියට ටර්ම් ටෙස්ට් එකකට આવොත් කරගන්න පුළුවන් කියන එක. හරිනේ? type 2 එක හරියද? දාගන්න.
right. යමු පුතා type 3 එකට. යාගෙන ඉවරයිද ඔයගොල්ලෝ? okay. right. type 3 එක වෙන්න මෙන්න මෙහෙමයි. ඒක ඇවිල්ලා මේ day to day activities වලදී පාවිච්චි කරන එකක් නෙමෙයි. ඒක අර on a daily basis පාවිච්චි වෙන්නේ නැහැ. ඒක කතා කරන ඒකත් අතීත කාල එකක් තමයි. ඒකෙත් අතීත කාල එකක්. හැබැයි තවත් ක්‍රියාවන් කීපයකට කලින් සිද්ධ වෙච්ච එකක්. ඒ කියන්නේ හිතන්නකො මෙහෙම. දැන් අපේ කට්ටිය ට්‍රිප් එක ගිහිල්ලා ආවනේ. ඒතර ට්‍රිප් එක ගිහිල්ලා ඇවිල්ලා සති දෙකක් විතර ගිහිල්ලා සමහර අය අවුරුද්දකට තව ට්‍රිප් ගිහිල්ලා ඒ කියන්නේ තවත් ඒ සිද්ධියට අමතරව තව අතීතයේ සිද්ධීන් වෙලා ඒක තුනක්. දැන් මම ආපසු ආයේ මුලම අතීතයට ගිහිල්ලා කියනවා ඉතින් අර කලින්ම ට්‍රිප් එක වා ගියාලා තිබ්බනම් සීගිරිය ඒ පාරම යන්න තිබ්බනේ. සීගිරිය දකින්න තිබ්බනේ. ඒ කියන්නේ අර දැන් කතා කරපු එකේ තේරුම මොකද්ද? ඔයා ට්‍රිප් එක ගියා නම් ඔයාට සීගිරිය බලන්න යන්න තිබ්බා. හැබැයි දැන් අලුත් එක මොකද්ද? type 3 එක. ඒක වෙන්නේ තව සිද්ධීන් 10කට පස්සේ. ඒගොල්ලෝ කියනවා දැන් අවුරුද්දේ ට්‍රිප් එකේ දිස අපි මෙහෙ ගියා, නුවරඑළි ගියා, අනම්මනම් කියනවා. හැබැයි සීගිරිය යන්න බැරි වුණා වුම කියලා කියනවා. මං කියනවා පුතේ ඔයගොල්ලෝ අර ස්කෝලේ ට්‍රිප් එක ගියා නම් ගිහිල්ලා තිබ්බනම් අනිවාර්යෙන් ඔයගොල්ලන්ට සීගිරිය බලන්න යන්න තිබ්බා. ඒ කියන්නේ ටිකක් අතීතයේ ඇතුලේ අතීතයට නැඹුරු වැඩි සිද්ධියක් තමයි දැන් අපි කතා කරන්න යන්නේ. තව එකක් ගමුකෝ. ඒක තේරුම් නැත්තම් මෙහෙම ගන්නකො. කමල් කියලා ළමෙක් ඉන්නවා. දැන් අපි කිව්වා දැන් සුමනට ගත්තනේ සුමන ගමු. සුමන කියන ළමයා අපි කියනවා ලිම්ම එකේ දීවුවා සුමන පාඩම් කරා නම් ඇටි විභාගේ සමත් වෙන්න පුළුවන් කියලා. හරිද? ඊට පස්සේ කියනවා ඇය පාඩම් කරලා තිබ්බනම් ඇටි විභාගේ සමත් වෙන්න තිබ්බා කියලා. ඒ කියන්නේ ඇයට පාඩම් කරා නම් විභාගේ සමත් වෙන්න තිබ්බා කියලා. තුන්වෙනි එක කියනවා දැන් සුමන ගොඩක් වයසයි. සුමන කසාද බැඳලා ළමයි ඉන්නවා. දැන් ඔන්න සුමනගේ හස්බන්ඩ් කියනවා සුමනෝ ඔයා පාඩම් කරලා තිබ්බනම් ඉස්සර අද ඔයාට විභාගේ පාස් වෙලා නේද? පාස් වෙන්න තිබුණා නේද? ගොඩක් අතීතේ සිද්ධීන් ගොඩක් වෙලා ටිකක් අතීතයට නැඹුරු වැඩි දැන් මේ කියන එක. තේරුණේ? ඉතින් ඔයගොල්ලෝ කියන්නේ සර් ඉතින් දෙවෙනි එකම ගන්න බලන්න. දෙවෙනි එකම ගන්න බෑනේ පුතේ. ඇයි ඒ? තව එයා තව දේවල් මැද්දේදී සිද්ධ කරලා ඉවරයි. ඒතර ඒක අතීතයට නැඹුරු වැඩි. ඒක සාමාන්‍ය ජීවිතේදීත් ඊටාම කලාතුරකින් තමයි මේ type 3 එක අපි පාවිච්චි කරන්නේ. තේරුණා? තව එකක් ගමුකෝ මෙහෙම. මං කිව්වා එක්කෙනෙක්ට මාව විශ්වාස කරන්න කියලා. විශ්වාස කරේම නැහැ. සමහරලාට විශ්වාස කරා, සමහරලාට විශ්වාස කරේ නැහැ. නරක යාළුවා ආශ්‍රය කරා. මාව විශ්වාස කරේම නැහැ. කාලය ගෑවෑමෙන් අවුරුදු 10ක් 15ක් ගියා. ඔන්න මං දැන් කියනවා ඒක හිරේ ඊළඟුවේ වැටිලා චොර වෙලා රස්සාව නැතු ඉන්නකොට මං කියනවා පුතා ඔයා මම කියන දේ ඇහුවනම් ඔයාට අද මේ දේවල් නොවෙන්න තිබ්බා. දැන් තේරුණාද? ගොඩක් අතීතය කියන එක දැන් තේරුණාද? හා? ඊට සමයක් ගමුකෝ. යාළුවෙක් ඉන්නවා මිනිහා බිස්නස් ගැන කතා කරන විතරයි කිසි දෙයක් පටන් ගන්නෑ. ඕවා කම්මැලි වැඩ මචං ඕවා කරන්න බෑ. ඕවා කම්මැලි කාටද බයිට් පැකට් එක උනන්න පුළුවන්? කාටද බේකරි දාන්න පුළුවන්? කාටද අරක පුළුවන්? කාටද මේක පුළුවන්? මං කැමතියි මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එක chat එකක් දාගෙන ඉන්න එක. හරිද? ෆෝන් එක පොඩ්ඩක් ඔබ ඉන්නකොට කොච්චර chillද මං රිස්ක් ගන්න කැමති නෑ. මං ආසයි මගේ comfort zone එකට chill එකේ තේ එකක් ගහලා ඇඳේ බුදියන් ඉන්නකොට කොච්චර සැපද? ඔහොම තමයි ඌ කී කීටි කියලා දැන් අපි දන්නවා. දැන් ඔන්න අවුරුදු ගාණක් ගිහිල්ලා අන්තිමේදී අවුරුදු 15ක් විතර ගිහිල්ලා අර යාළුවා ඊටාම සාර්ථක වෙලා පාරේදී හම්බුණාන් පස්සේ අර යාළුවට කිසි දෙයක් කරගන්න බැරුව පාරේ බීඩි කොටයක් බිබී ඉන්නකොට උඹලට දැන් සරුයි නේ උඹලා දැන් හොඳින් ඉන්නව නේද කියලා ගියන් පස්සේ ඔව් මචං මොකද උඹත් මම කියන දේ අහලා තිබ්බනම් එදා අද උඹ සාර්ථක මිනිහෙක් වෙන්න තිබ්බා අද උඹට සාර්ථක ව්‍යාපාරයක් පටන් අරගෙන තියෙන තිබ්බා
කියලා කියනවනේ. දැන් තේරුණාද මේ type 3 එක පාවිච්චි කරන අවස්ථාව මොකක්ද කියලා? ඒ කියන්නේ day to day use වෙනවද? නැහැ. ඒක use වෙන්නේ කලාතුරකින්. පොත්පත්වල එහෙම හම්බ වෙනවා අපිට ඔය වගේ ටිකක් ගැඹුරින් කතා වෙන්නේ. කතන්දර පොත් කියවනවා නම්. හරි දැන් මම මේ මාසෙ ඉඳන් කතන්දර පොත්වල පොඩ්ඩක් වැඩිට බහින්න යන්නේ. දැන් ඔයාලගේ අලුත් ටියුට් එකෙත් මම කෙලින්ම ගහලා තියෙන්නේ මේ කතන්දර පොතක් මුල තියෙන්නේ. දැක්කද දන්නේ නැහැ. දකින්න නැහැ තාම ඒක දුන්නේ නැහැනේ. මේ ස්ටෝරි බුක් එකේ කොටසක් තියෙන පොඩක් මේ දවස්වල කියවන්න මම මේ පොඩි ලයිබ්‍රරි එකක් පටන් අරගෙන යනවා වැඩි. හැබැයි ඒක තියෙන්නේ මේ after O level spoken පන්දර බෝඩ් එකක් ගහලා තියෙන්නේ. O level ඉවර කරපු spoken ළමයින්ට තමයි ඒක තියෙන්නේ. මොකද පොත් ගොඩක් නැහැ. එතන තියෙන්නේ පොත් 400ක් විතර. ඉතින් පොත් 400 ළමයින්ම ඉන්නවා 120ක් විතර. එතකොට ඒ කට්ටියම පොත් ටික අරන් ගියාම යූස් වෙද්දි පොත් ඉතුරු වෙන්නේ නැහැ. ඒතර මුළු පන්තියටම ලයිබ්‍රරි එකක් ඕපන් කරන්න අමාරුයි. නමුත් මම උපරිම try කරනවා මේ ඕගොල්ලන්ගේ පන්තියට හරි ඒක ඉන්ට්‍රොඩියුස් කරන්න. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඕගොල්ලෝ මාර බිසි. ඕගොල්ලන්ට පොතක් කියවන්න තියා මේ කැම කන්නවත් වෙලාවක් නැහැ කියලා මට සමහර ළමයි කිව්වා. ඉතින් එතකොට ඒ වැඩේ දාලා තේරුමක් නැති වෙයිද දන්නේ නැති නිසා මොකක් හරි වැඩක් කරනවා. මම එක්ක පන්තිය වෙලාවේ හරි පොත් ටිකක් දීලා බලෙන් හරි කියවනවා. අර ඉස්සර කරා වගේ නැත්තම් ගෙදරින් පොතක් ගේන්න කියලා හරි ඕම් මොකක් හරි කරනවා. ඉතින් පොත් කියවද්දිත් ඔයාට මේ අපි මේ කතා කරන්න යන type 3 එක දැක් ගන්න පුළුවන් මේ. අපලු මේකේ මොකද්ද වෙන්නේ කියලා. හරි. if එකත් එක්ක ගන්න වාක්‍ය ඔයාට මතකද අපි report කරද්දී head දාලා ක්‍රියාපදයේ තුන්වෙනි අවස්ථාව ගත්තා. නිකන් එහෙම tense එකක් මතකද අපි? මේ හරි මම ලියන්න හැම වෙලේම. අන්න ඒක ඔන්න දැන් මේකට එනවා. මේකට එනවා ඔරිජිනලි එනවා මේකට. මේ if දාලා head එකේ තුන්වෙනි අවස්ථාව. මේකට නමකුත් තියෙනවා. මොකද්ද? දැන් මේක ඇතුලේ තව වරහණක් දාන්න ඕන. සාමාන්‍ය ලොකු වරහණක් ඇතුලේ පොඩි වරහණක් දාන්න මොකද කරන්න ඕන? මෙහෙම එකක් නේ දාන්න. මේක මෙතෙන්ට දාන්නේ. head දාලා තුන්වෙනි අවස්ථාව. ඒකට අපි කියනවා මොකද්ද? past perfect කියලා. නමින් මතක තියාගන්න ඕනේ නැහැ. head දාලා තුන්වෙනි අවස්ථාව කියලා මතක තියාගත්තාම හරි. හරි. එතකොට if එකත් එක්කෙන එක past perfect වෙනකොට එහෙම නැත්නම් head දාලා තුන්වෙනි අවස්ථාවෙන් ලියනකොට එයාගේ ප්‍රතිඵලය අපි ලියන්න ඕනේ මෙන්න මේ දෙන්නගෙන් එක්කෙනෙක් අරගෙන would have එහෙම නැත්නම් could have අරගෙන නතර වෙන්නේ නැහැ. ආයෙ මොකද්ද දාන්න ඕනේ? ක්‍රියාපදේ තුන්වෙනි අවස්ථාව. ටිකක් සංකීර්ණයි. පුරුදු වෙනකම් මේක සංකීර්ණයි ඈ. ඒ කියන්නේ මෙහෙම. ඔයා ඒ ව්‍යාපාරය පටන් අරගෙන තිබ්බනම් ඔයාටද සාර්ථක මේ ඔයාට සාර්ථක වෙන්න තිබ්බා. right? කොහොමද කියන්නේ? if you මේක follow කරන්න දැන්. if you had started the business ඔබට succeed වෙලා වෙන්න තිබ්බා. you මේකෙන් කැමති එකක් ගන්න. you would have succeeded කියලා තුන්වෙනි අවස්ථාව එන්න ඕනේ වගේ. මෙයා වරගෙන තුන්වෙනි අවස්ථාව නේ. මෙයා වරගෙන තුන්වෙනි අවස්ථාව succeeded. ටිකක් ලොකු වැඩක් නේ ඒක ටිකක්. අර තරම් ලේසි නෑ. එනකොට මතක තියාගන්න පුළුවන්. if එකත් එක්ක head දාලා තුන්වෙනි අවස්ථාව ලියන එක ලියලා ඒකේ ප්‍රතිඵලය ලියනවා would have හරි could have හරි දාලා ඒත් තව මොකක්ද දාන්න තියෙන්නේ? තුන්වෙනි අවස්ථාව දාන්න තියෙනවා. would have දාලා තුන්වෙනි අවස්ථාව දාන්න තියෙනවා. එහෙම තියන්න. හරි. තනියෙන් try එකක් දෙන්න මේක තනියෙන් ලියනකම් පුළුවන් වෙන්නේ නැහැ පුතා. සුමනා පාඩම් කරලා තිබ්බනම් ඇඩි විභාගේ සමත් වෙන්න තිබ්බ. කොහොමද දාන්න? if සුමනා බලන්න දාන්න had studied අර තුන්වෙනි අවස්ථාව වෙන්න එපා. ඒකයි ed දාලා තියෙන්නේ. had දාලා studied well මෙතන එකක් ගන්න. she would have නැත්නම් මොකක්ද දාන්න පුළුවන්? could have දාන්න පුළුවන්. she could have passed the exam. if Sumana had studied well, she could have passed the exam. මේක කියන්නේ ගොඩ කාලයකට පස්සේ තමයි එයාගේ කවුරු හරි කියන්නේ හස්බන්ඩ් හරි කවුරු හරි. මොකද හිතන්නේ? අවුලක් නැහැ නේ ෂේප් එකේ.
අපි තව එකක් හදමු මේක දාගන්නකො ඉස්සෙල්ලා. සර් මම තෙනුරි මට ජොයින් වෙන්න බෑ එකපාරටම කට් වෙලා මාව ගියා. හරි තෙනුරි මම ආව ගන්නවා. right. තෙනුරි ආවද? තෙනුරි ඉන්නවද? තෙනුරි join in තාම. connection case එකක් තියෙන තෙනුරිට. ඔය highlight කරන්න ඕනේ දේවල් highlight කරලා තියාගන්න. මේ සංගල මේ ලොකු වරහන මම වැහුවේ නෑ. එක අහගන්න ඕනේ. තෙනුරි right. highlight කරගන්න ඕනේ පුතේ highlight කරගන්න. හරි දැන් මේක විභාගට ආවේ කොහමද? මේක සම්පූර්ණම අයින් වෙලා ප්‍රධාන verb form එකක් එක හිස්තනක් ආවා. මොකද්ද තුන්වෙනි එකට උත්තරේ පුතේ? if Sumana had studied well she ඔයා දැන් had studied දැක්ක ගමන් දන්නවා මේක type key එකක්ද? 3 එක එකක්. එතකොට අර දිග වචන set එක දාලා ඉන්න ඕනේ කියලා මතක් කරගන්න. ඔයාලට කැමති එකක් ගන්න පුළුවන්. මේක අරගෙන ක්‍රියාපදෙත් මොකද්ද දාන්න ඕනේ? තුන්වෙනි අවස්ථාව දාලා ඉන්න වෙනවා ඈ. ඒතර උත්තරේ මොකද්ද? if Sumana had studied well she would have passed the exam. She could have passed the exam. ඒ වගේම ඔක අනිත් පැත්ත ගත්තොත් අර තැන would have තියනවා දැක්ක ගමන් ඔයා අතන පුතේ දෙවෙනි වාක්‍යයේ would have තුන්වෙනි අවස්ථාව එක තියනවා දැක්ක ගමන් type 3 මතක් වෙනවා. එහෙනම් මෙන්න මේ විදිහට ඒක ගන්නට එන්න ඕන. කොහමද? if you had මේක තුන්වෙනි අවස්ථාව. if you had started කියලා එන්න ඕන. මොකද හිතන්නේ? ලොකු අවුලක් නැහැ නේද? අපි පේපර් එකේ එක බලමුද ටක් ගාලා. ඒක ලියලා අවසන් කරන මයික ලෝඩ් කරනවා. අනේ ඒක බෝඩ් එකේදී. මේක ඉවරයි ලියාගන්නේ. බලමු. අපේ මේ පාර අයියලක් කරලා කොහොමද යන්නේ නැත්තේ කියලා. කොහොමත් මෙහෙමයි. දැන් අපි ප්‍රශ්න 16න් අපිට ප්‍රශ්න 15ම ප්‍රෙඩික්ට් කරන්න පුළුවන්. හරිද? ප්‍රශ්න 15ම නෙවෙයි ප්‍රශ්න 15ක්
ප්‍රෙඩික්ට් කරන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රෙඩික්ෂන් එකක් දෙන්න පුළුවන්. ප්‍රෙඩික්ට් කරන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ගිය අවුරුද්දට කලින් අවුරුද්දෙත් කියන්නේ මේ පහුගියකට කලින් අවුරුද්දෙත් ප්‍රශ්නයක් ආවා. හැමෝම හිතන් ගිය විභාගයට යද්දී 6 වෙනි ප්‍රශ්නෙට නෝටිස් එකක් එයි කියලා. හැබැයි ආවේ මොකද්ද? announcement එකක්. ඒ කියන්නේ ප්‍රශ්න අපි 16ම අපි හිතන් හිටියට මෙහෙමයි කියලා එකක් මේගොල්ලෝ පොඩි වංගුවක් දාලා යවනවා. මොකද ඒ තරම් ළමයි ප්‍රැක්ටිස් කරනවා කියලා දන්නවා. දැන් අර ඉස්සර දැන් ඔය මම O level කරන දවස්වල ඉංග්‍රීසි වලට කවුරුත් වැඩි යොමු වෙන්නේ නැහැ. පොඩිම මම මේ පන්ති පටන් ගත්ත අවුරුද්ද ඒ කියන්නේ 2013 12 වගේ කාලෙදිත් ලොකුවට ඉංග්‍රීසි පන්ති වලට 11 වසරට ළමයි නැහැ. හේතුව තමයි ඒගොල්ලෝ ඉංග්‍රීසි වලට මේ යොමු වෙලා නැහැ. හැබැයි පස්සේ අර අම්මලා තාත්තලාට සිහිනය තියෙනවනේ A9ක් මගේ පුතාට A9ක් කියන වගේ ඒක හැමෝම කියන්න පටන් ගත්තනේ. පස්සේ ඔක කොළඹ ස්කූල් වල මුලින්ම ආවේ. ඊට පස්සේ හැමෝම හිතුවා අර මුලින්ම තිබ්බා මට ඔක්කොම ඒ තියෙනවා ඉංග්‍රීසි වලට විතරක් S එකක් තියෙන දේ. අවුලක් නැහැ. ඉංග්‍රීසි අපිට වැඩක් නැහැ නේ කී හිටිය කට්ටියගේ නංගිල මල්ලිලා මොකද කරන්න පටන් ගත්තේ? A9 ඕනේ නිසා ඉංග්‍රීසි වලටත් වැඩ කරන්න පටන් ගත්තා. ඒකේ ප්‍රතිඵලයක් විදියට අපි අවබෝධ කරගත්තා ළමයින්ට තියෙන ඌමනාව. දැන් ඔයා ඒකක් ගන්නනේ මෙතෙන්ටත් එන්නේ නැත්නම් මෙතෙන්ට හේතුවක් නැහැ නේ අනේ. එතකොට ඔයා ඒකක් ගන්න මෙතෙන්ට ආයන් පස්සේ මම වැල්වට අරන් කියෝ ඉඳලා වැඩක් නැහැ. මම straight to the point කතා කරන්න ඕන. එතකොට ඒ බලාපොරොත්තුෙන් එන ළමයින්ට විවිධ දැනුම් මට්ටම් තියන අය ඉන්නවා. දැන් අද මෙහෙම අඩු වුණාට සාමාන්‍ය දවසක ඒ දැනුම් මට්ටම් සමහර අයට attention problems තියෙනවා. අර ADHD වගේ කියලා කියන්නේ. ඒ ප්‍රශ්න තියෙන කට්ටිය ඉන්නවා. සමහර අයට වෙන ප්‍රශ්න තියෙන අය තියෙනවා වෙන ඒවා. හරිද? සමහර අයට මතක ශක්තිය තබා ගන්න නොහැකියාවක්. එයාලගේ attention span එක. ඒ කියන්නේ attention span කියන්නේ මොකක්ද? යම් දෙයකට යොමු වෙලා අවධානය දෙන්න පුළුවන් ප්‍රමාණය අඩුයි. අර පොඩි ළමයින්ගේ වගේ. ජූනියර් ක්ලාසස් වගේ. අර ජූනියර්ස් ලයින් උන්ගෙත් එහෙමනේ. විනාඩි 5යි උපරිම තියෙන්නේ. ඊට පස්සේ වෙන දේවල්. නහය හාරනවා, අල්ලපේ කට ගහනවා, වතුර බෝතලේ හලනවා, ඔය වගේ ප්‍රශ්න. දැන් මං කියන්නේ ඕගොල්ලෝ එහෙමයි කියලා. නමුත් එහෙම කට්ටිය මෙතන ඉන්නවා. ඒතර ඒ හැමෝටම හරියන version එකක් අපි දෙන්න ඕන. මොකද එන්නේ එකම සිහිනයක් උදෙසානේ. මෙතන ෆිල්ටර් කරලා වැඩ බැරි අයව ගෙදර යවන්න බෑ. වැඩ බැරි අයට පුළුවන් වෙන ක්‍රමයක් හදලා දෙන්න ඕන. ඒතර අපි රිසර්ච් කරලා පේපර්ස් ටික හැදිච්ච විදිය බලලා අපි ඇතුළු මා ඇතුළු මගේ අපේ සියලුම ගුරුවරු ඉංග්‍රීසි අපි ක්‍රමවේදයක් ගෙනාවා. මෙන්න මේ ටික පාඩම් කරගත්තොත් ඒ එකක් ගන්න පුළුවන් කියලා. දැන් ඒ පාරේ තමයි මම ඔයාවත් එක්කයි යන්නේ. ඒතර මෙතන තියෙන්නේ ඒ ටික ඔයාට මම ගෙදරදී ප්‍රැක්ටිස් කරන්න දෙන්න බෑ. මොකද ගෙදරදී පාඩම් කරන්න වෙන විෂයන් තියෙන නිසා අපි ඒ ටික මෙතනදීම පාඩම් කරනවා. මොනවද උදාහරණයක්? chart එක. essay එකේ ඡේද පහ. දැන් essay එකේ ඡේද පහ ලියන්න දන්නා වුණාට ඔයා දන්නවද කොයි වෙලේ ලිව්වත් තාම වැරදි වෙනවා කියලා? common mistake. තාම conclusion ලියා ගන්න බැරි ළමයි ඉන්නවා. කොච්චර කිව්වත් TION දානවා. තාම benefits ලියන්න දන්නේ නැහැ. දැන් ලියලා පෙන්නන්න. benefits ලියනවා I දාලා. ඉතින් ඔයා ලියලා හදලා full practice කරගන්න ඕන. ඊට පස්සේ ටික දවසක් යද්දි මොකක්ද අමතක වෙන්නේ? reported අමතක වෙනවා. ඒතකොට මගේ යුතුයකම තමයි ඒව නිතර මතක් කරලා දෙන්න. passive voice system පුරවන එක අමතක වෙනවා. charts උත් යම් විදිහ අමතක වීම වෙන්න පුළුවන්. ඉතින් එතකොට මගේ යුතුයකම තමයි ඒක ඒ knowledge එක ඔයාලට keep up කරන්න උදව් කරන එක. ඒ අමතරව තව අලුත් පාඩම් තියෙනවා නම් ඒව කතා කරලා දැන් ඊළඟට මම කතා කරන ලබන සතියේ O-level paper එක දීලා conjunctions එක කරන්න හම්බුනේම නැහැ. ඊළඟට සැකසහිත O-level ප්‍රශ්නේ තමයි conjunctions ප්‍රශ්නේ. මොනවද conjunctions කියන්නේ? අර while, when, as soon as කියලා තියෙන්නේ ඒ සෙට් එක. ආවෙම නැහැ. ඒ කියන්නේ මේ පාර ඉන්න පුළුවන් කියලා. හරි? ඒ නිසා කියන දේ රස්සන්ට කරගන්න. ගෙදරදී ඉංග්‍රීසි පාඩම් කරන්න වෙලාව හදාගන්න අවශ්‍ය නැහැ. අනිත් විෂයන් වලට දාගන්න. හැබැයි නිතර වෙලාව හම්බෙන වෙලාවට ඉංග්‍රීසි ෆිල්ම් එකක් බලලා chill එකේ තේ එකක් බිල ඉන්න. ඉබේම පුළුවන් වෙනවා ඊටු ටික. හරි. underline the correct verb. මෙතන වාසිය මොකද්ද පුතේ? පුතේ ගෙදර අයට පේනවද මේ ප්‍රශ්න දාලා තියෙන ඒවා? පේනවද නැද්ද කියන්නේ මේ ප්‍රශ්න පේනවද නැද්ද කියන්නේ එහෙම උනොත් ස්ක්‍රීන් ෂෙයා කරන්න වෙනවා අපිට. ඕගොල්ලන්ට පේනවද? මේ අකුරු පේනවද පිටිපස්සට? හරි. දැන් මොකද්ද මේකේ තියෙන වාසිය?
මොකද්ද වාසිය? මේකේ උත්තර ටික දීලා තියෙනවා. අපිට තියෙන්නේ අපේ අර දැනුමෙන් තෝරන්න. මොකද්ද පළවෙනි එක ඔයා හිතන්නේ? If you jog every day, you blank මොන ලූස්ද පුතේ? තුනේම ලූස් තියෙනවා. මේකට කියන්නේ ලූස් කියලා. ලොස් නෙමේ, ලෝසෙත් නෙමේ, ලූස්. එතකොට මොකද්ද? would lose the, would have lost the, will lose the. කොහොමද දන්නේ? අය අපි දන්නවා jog කියලා කියන්නේ. කියන්නේ normal අර දුවනවා කියන එකනේ පැන පැන. ඒක normal present tense එකෙන් තියෙන්නේ. type 1 නම් නෑ 1 නම් නෙමේ type 1 නම් ඒත් එහෙම කියන්නේ. ඒක වෙන දෙයක් කියමු. type 1 way නම් සිංහල හදනවා. 1 way ටෙක්නොලොජියා මොන බම්බුවද මේක කියන්න බෑ. type 1 way නම් හරිනේ. එහි ප්‍රතිඵලයට මක්ක දාන්න ඕනේද? will හරි can හරි දාන්න කියලා කිව්වා. දැන් මොකෝ කියන්නේ? ඒ පාඩම කරලා ගියා නම් විභාගයට ගොඩ නේද මේක? දෙවෙනි එක බලන්න. දෙවෙනි එක. යකෝ මේ ගෙදරින් උන්ට රින්ද ගිහිල්ලාද? උත්තර දෙන්න බලන්න කවුරු හරි ගෙදරින් එක්කෙනෙක්. ඔයගොල්ලෝ ඉන්න. අපි දන්නේ නැහැ මේවා බොරුවට අහන් ඉන්නවද කියලා. උත්තර දෙන්නක් ගාලා. දෙවෙනි එකට කෝකද උත්තරේ? if you blank මොකද්ද? ඕගොල්ලන්ගෙන් නෙමෙයි යහුවේ පොඩ්ඩක් ඉන්න. කො කියන්නක් ගාලා. ඒ දැම්මේ නැත්තම් හිතන්නේ පාඩම තේරුණා නැහැ කියලා පුතේ. ප්‍රශ්නයක් නෑ එතකොට. මොකක්ද දෙන්න ඕනේ? if you උත්තර තුනක් තියෙනවා. ඒ ප්‍රතිඵලයට ලැබෙන එක තියෙනවා you would have delivered it flawlessly. flawlessly කියන්නේ පුතේ වැරද්දක් නැතුව කියන එක. flow එකක් කියන්නේ වැරද්දක් නේ. FLAW flow එකක් කියන්නේ වැරද්දක්. අවුලක් කියන එක. පැහැපත් හැමඩත් කියනවා flawless skin එකක් කියලා. එහෙනම් වැරද්දක් නැතුව ඩිලිවර් කරන්න තිබ්බා. ඔයා ස්පීච් එක මක් කරලා තිබ්බනන්ද? ප්‍රැක්ටිස් කරලා තිබ්බනම් මොන ටයිප්ද? ටයිප් නෑ 2 නෙමෙයි පුතා. ටයිප් 3 එක. කොහොමද ටයිප් 3 කියලා දැනගත්තේ? I would have delivered කියලා තියෙන නිසා. ඒ අනුව අමතක නම් බලලා කියන්න if එකත් එක්ක තියෙන එකේ මොකද්ද තිබ්බේ කියලා. had එකයි ක්‍රියාපදයේ තුන්වෙනි අවස්ථාව. එහෙනම් උත්තරේ මොකද්ද? මේකද? මේක නේද? yes. තුන්වෙනි එකත් බලන්න ඕන. if I had time blank shopping with you. සමහරට මේක නෑ මුකුත් වෙන්නේ නෑ. බලන්නකො මොකද්ද කියලා. පරිස්සමෙන් දාන්න අර මේ මනස ටිකක් අපි මම කිව්වේ වංගුවක් දාලා තියෙන්නේ මේකේ. ඒක. if I had time මට වෙලාව තියෙනවා නම් නෙමෙයි මට වෙලාව තිබ්බා නම් මොන ටයිප්ද පුතේ? 1ද 2ද 3ද? 1 එන්නේ නෑනේ. 1 නම් මේක මක් වෙන්න ඕනද? have වෙන්න එපා. දැන් මම අහන්නේ 2ද 3ද? ඔව් 3 නම් had එකත් එක්ක මොකක් තියෙන්න ඕනද? ක්‍රියාපදයක තුන්වෙනි අවස්ථාවක් තියෙන්න ඕනේ. එහෙනම් මේක 3 නෙමෙයි නම් මේක type 2 එකක්. එහෙනම් මේ පැත්තෙන් මොකක්ද ගන්නෙ? බලලා කියන්න නෝට් එකේ type 2 එකේ මොකක්ද දෙන්න ඕනේ කියලා. type 2 එකේ වෙන්න ඕනේ. බලන්න could would එකක් තියෙනව නේද? එහෙනම් මොකද්ද පුතේ උත්තරේ? would go නේද? තුන්වෙනි එක බලන්න. unless පුතේ මේ unless කියන්නේ ifම තමයි ඈ. බය වෙන්න එපා. unless කියන්නේ if එකේම not කියන එක. එසේ නොවුනොත් කියන එක. උනොත් නෙමෙයි නොවුනොත් කියන එක. දෙකම එකයිනේ. not එකක් අර හැංගිලා තියෙනවා. හරි. unless you study hard අපිට ප්‍රශ්නයක් නැහැ. අපිට දැක්ක ගමන් පේන මොන type එක කියලාද? type
type 1 එක කියලා. එතකොට ඉතින් type 1 නම් අපිට ටක් ගාලා මේකෙන් ගන්න පුළුවන් මොකක් කියලාද? ඔව් මේ දැන් මේක වැඩක් තියනවාද type 1 නම්? ඉස්සෙල්ලා ඔයාට උත්තරේ හිතන්න කලින් නොගැලපෙන ටික අයින් කරලා ඉන්න. එකපාරට උත්තරේ ගන්න ඕනේ නැහැ. මේ පැත්තට බැන්න අනිත් පැත්තට. මේක ගන්න බෑ. මොකද මේක ගන්නේ දෙවෙනි අවස්ථාවේදී ආවොත්. type 2 එකේදී. මේක ගන්න හත් දෙයනේ අන්තිමට කතා කරපු type 3 එකේදී. එහෙනම් ඉතුරු වෙන්නේ මොකද්ද? මේකනේ. ඉතින් මේ කියන්නේත් මොකක්මද? will not කියන එක. ඉතින් හරිනේ. මෙයා present tense කියන්නේ මෙයා will එක. type 1. අන්තිම එක. if Kamal blank a telescope he would watch. මේ ටිකේදී අපිට උත්තරේ හොයාගන්න තේරෙන්නේ නැහැ. හැබැයි අපි මෙතෙන්ට ආවහම would එක තියෙනවා watch එක. type 1ද 2ද 3ද 1ද 2ද 3ද 2 නියමයි සුපිරි. එහෙනම් මේකේ උත්තරේ මොකද්ද? බලලා කියන්න අමතක නම්. පුතා කියන්න සුදු ටී-ෂර්ට් එක කියලා. ඔර ෂුවර් නැත්තම් බලලා කියන්න. wood එකත් එක්ක normal තියනවා කියන්නේ wood එකත් එක්ක normal තියනවා කියන්නේ type 1ද 2ද? type 2. හරි type 2 නම් දැන් උත්තරේ මොකද්ද? head එක. ඇයි head එක උනේ? ඔයාලට තේරුණාද ඒක? තේරුන්නේ නැද්ද? තේරුන්නේ නැත්තම් කියන ආයෙ පාරක් කියන්න පුළුවන් ඈ. ඇයි මෙතන head උනේ? ඉතින් අපි අර පැත්තට යන්කෝ. will තියන්න පුළුවන්ද කොහොමද? බෑ. has එකක් තියන්න පුළුවන්ද? බෑ. මොකද has තියන්න පුළුවන් මෙයා මොකක් තිබ්බනද? will තිබ්බන. පැටරුණාද වැඩි? මේ පැටරෙන්න තමයි මේගොල්ලෝ දීලා තියෙන්නේ. මොකද දන්නා මේ head එක වැඩිපුර දාලා තියෙන්නේ ඒකයි. පටලවන්න. හැබැයි හරියට ඇනලයිස් කරලා ගත්තොත් මෙයාගේ would තියනවා කියන්නේම මෙයාගේ නිකම් past ස්වරූපයක් එන්න ඕනේ. මෙතන තියෙන එකම past ස්වරූපය තමයි have එකේ අතීත කාලය වන had එක. තේරුණේ? හරි කරුම් බලන්න එහෙනම්. full sentences ටික ලියන්න ඕනේ. දාගන්න 2024 25 O level කියලා test 12 කියලා ලියලා වැඩේ පටන් ගන්න.